මහයිලු පල්ලම ශේෂ්ත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ වීලි කලාපය සඳහා වඩාත් යෝග්‍ය වූ දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් සහ පිළිවෙත් ගොවි ශේෂ්ත්‍රයන්හි ආදර්ශනය කිරීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදා ගනිමින් දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණ ආදර්ශ ගම්මානයක් තිරප්පනේ මානක්කුළම ගම්මානය මූලික කර ගනිමින් 2019 වසරේදී පිහිටුවනු ලැබුවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ තිරප්පනේ මානක්කුළම ගම්මානයේට. මේකේ තියෙන විශේෂත්වය තමයි මහයිලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ මැදිහත් වෙලා මේ ගම්මානයේ ගොවින් එක්ක එකතු වෙලා දේශගුණ සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් කීපයක්ම ක්‍රියාවට නංවලා තියෙනවා. එතනදී වැදගත් වෙන දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් කීපයක් ගැන සඳහන් කරන්න. එකක් තමයි සූර්ය බලයෙන් වැඩ කරන ජල පොම්ප හරහා ජල සම්පාදනය කිරීම. එතකොට ඒ කරන ලබන ජල සම්පාදන කටයුතු බිඳු ජල සම්පාදන සහ විසුරුම් ජල සම්පාදන කියන නවීන ජල සම්පාදන පද්ධති ඔස්සේ සිදු කිරීම. ඊළඟට පස සහ ජලය සංරක්ෂණය කිරීම සඳහා බහුකාර්ය පාසු සංරක්ෂණ වැටි හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීම. ඊළඟට තනි භෝග වගාව වෙනුවට බහු භෝග කෙරෙහි යොමු වෙලා ඒ කියන්නේ කන්නේ තුල භෝග කීපයකට ගිහිල්ලා භෝග විවිධාංගීකරණයට ලක් කිරීම. ඒ වගේම තමයි අලුත් දෙමුහුම් ප්‍රභේද වගේ දේවල් ඒවා වගාව සඳහා යොදා ගැනීම. ඊළඟට රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරත් යොදා ගනිමින් තම වගා කටයුතු පවත්වා ගැනීම. මේ ආදී වශයෙන් තියෙන ප්‍රධාන දේශගුණ සුහුරු පිළිවෙත් කීපයක්ම මේ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මකට නංවලා තියෙනවා. මෙතනදී සූර්ය බලෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප, විසුරුම් ජල සම්පාදන පද්ධති වගේ දේවල් හඳුන්වා දීලා වැඩසටහන ක්‍රියාත්මක යන අතරතුර මේ ගම්මානය සඳහා මේ සාර්ථකත්වය දැකලා ව්‍යාපෘති කීපයකින්ම යටිතල පහසුකම් සංවර්ධනයට දායකත්වයේ සැපයුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයට ක්‍රියාත්මක වෙන්නා වූ දේශගුණ සුහුරු වාරී කෘෂි ව්‍යාපෘතියත් ඒ වගේම සාක් ඇග්‍රිකල්චර් සෙන්ටර් අතරේ ක්‍රියාත්මක වෙන සී සක්සස් කියන ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූලිකමයි දායකත්වයක් සැපයීලා තියෙනවා. පරීක්ෂණ අංශ මගින් නිපදවන ලද නව භෝග ප්‍රභේද සහ කෘෂි තාක්ෂණයන් ඍජුවම ගොවි බිම්වලට හඳුන්වා දී ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණක් වුණා. දේශගුණ විපර්යාසයන්ට අනුගත වෙමින් පසහා ජලය යන වටිනා ස්වභාවික සම්පත් දෙක ආරක්ෂා කර ගනිමින් භෝග වගාව වඩාත් ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමත් එමගින් බලාපොරොත්තු වුණා. ලුණු හිටවලා තියෙනවා, අඹ හිටවලා තියෙනවා. ඒ වගේ මේ බටු පාන්ස සක්ෂණ වැටි දාලා තියෙනවා. ඒ වැටි වල මම අමතර ආදායම් ගන්න මුරුංගා, දෙහි, දෙලුම් වගේ දේවල් හිටවලා ඒ වලින් අමතර ආදායමක් ගන්නවා. ඒ වගේම තමයි මේ ලුණු වගා කරේ අපි ගිය අවුරුද්දේ කරා පාත්ති 4ක් මීටර 20 පාත්ති 4ක් කරා. ඇත්තෙන්ම අතිසාර්ථකම ක්‍රමය තමයි මේ බින්දු ජල සම්පාදන ක්‍රමය. මොකද වතුර පිරිමැස්මක් තියෙනවා. නැත්තම් අපි වෙනදා කරන්නේ පාත්ති දාලා පාත්ති වලට වතුර පුරවන්නේ. දැන් මේක එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. බින්දු වලින් ඇති ප්‍රමාණයට වතුර අපිට සපයලා ඒ ප්‍රමාණයට අර වගේ මං හිතන්නේ මේවා අක්කර භාගයක් හදන බිමේ අර අක්කර කාලක්වත් බැරි තරම්. මොකද වතුර වැඩිපුර යනවා. මේකට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ ඇති ප්‍රමාණයටම තමයි මේ ඒ වගේම තමයි අර බටු කැලට දාලා තියෙන්නේ විසුරුම් ජල සම්පාදනයේ. ඒකත් ඒ ආකාරයටම තමයි. මොකද මේ වතුර ඇති ප්‍රමාණයට ගියන් පස්සේ මෙතනින් සෝලාර් එක ඕෆ් කරලා දාන්න පුළුවන්. හැමතැනම එකම විදිහට තෙතමනේ රඳාපවතිනවා. දැන් අර විදිහට ගත්තාම මොකද වෙන්නේ? වතුර පුරවලා හරිහම වලපතේ ඒවා ඔක්කොම කුණු වෙලා යනවා. එක එක දිලීර හැදෙනවා. එහෙනම් මේක එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රමය ඉතුරුයි. මේක සෝලාර් එක දැම්මා දාලා අපේ වැඩක් අපි වෙන වැඩක් කරනවා. ඇති වෙනකොට ඉතින් ඕෆ් කරනවා. වියලි කලාපීය ගොඩබෝග ගොවිතැනෙහිදී භාවිත කළ හැකි දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් සහ පිළිවෙත් රාශියක් මෙම වැඩසටහන යටතේ දැනටමත් ගොවි ප්‍රජාව වෙත හඳුන්වා දී ඒවා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. මෙහිදී වාරි ජලය සපයා ගැනීම සඳහා සූර්ය බලෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිත කරනු ලබනවා.
බෝගය වෙත ජලය සැපීම සඳහා බින්දු හෝ විසුරුම් ජල සම්පාදන පද්ධති යොදාගනු ලබන අතර උස්පාත්තිවල බෝග පිහිටුවීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති වගා පරතර භාවිත කිරීම කාබනික සහ නිර්දේශිත රසායනික යන පොහොර වර්ග දෙකම යොදා ගැනීම කරදහයියා පසට එකතු කිරීම බින්දු ජල සම්පාදන පද්ධතිය හරහා නිර්දේශිත රසායනික පොහොර භාවිතය යන ක්‍රම අනුගමනය කිරීමෙන් බෝග වගාවේදී ඉතා ඉහළ ප්‍රමාණාත්මක හා ගුණාත්මක අස්වනු ලැබීම අවම රෝග ව්‍යාප්තිය ජලය හා පොහොරේදුම් කාර්යක්ෂමව භාවිතවීම ශ්‍රම ඉතිරිය බලශක්ති ඉතිරිය සහ බලශක්තිය සඳහා අවම පිරිවයක් දැරීමට සිදුවීම සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප මගින් පරිසරයට හරිතාගාරවායු පිටවීමක් සිදු නොවීම වැඩි ආර්ථික ලාභ අත්වීම යන වාසි අත්පත් කර ගැනීමට හැකිවී ඇති බව ගොවින්ගේ අදහසයි. සාම්ප්‍රදායික ගොවිතැන් කරපු කුඩා පවුල් 29ක විතර කුඩා මේ ගොවි ගම්මානයක් අපි කරගෙන ගියේ ඇත්තටම සාම්ප්‍රදායික ගොවිතැනක් කන්න දෙක යලසා මහා ඒ විදිහට අපිට අර කුරාහන් තල වගේ ඒ බෝගයි බඩේරිගු වගේ ඒ බෝගයි මාස් කන්නට ආයලට මේ අමතර භෝග වශයෙන් එහෙම වරන්නිල භෝග වගාව තමයි කරන් ගියේ. ක්ෂේත්‍ර භෝග පරිශන ආයතන මහලුප්පල්ලම සම්බන්ධ වෙලා තාක්ෂණය සහ නව සූරු දැනුම ලබා දීලා නව කෘෂි දැනුම බින්දු ජල සම්පාදන සහ විසුරුම් පද්ධති වලින් අඩු ජල ප්‍රමාණයක් යටතේ කොහොමද ගොවිතැනක් කරගෙන යන්නේ සහ අපිට ආවේනික භෝග වලින් බැහැරව විශේෂයෙන් MICH1 මිරිස් ප්‍රභේදය හඳුන්වලා දුන්නා. ඊට අමතරව ලංකා ලොකු ලුණු භෝගය හඳුන්වලා දීලා ඒ අඩු ජල ප්‍රමාණයකින් වැඩි අස්වැන්න වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වලා දීලා නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වලා දුන්නා. ඒ අතරින් විශේෂත්වය තමයි මේ බින්දු ජල සම්පාදන ක්‍රමය පොහොර ලබා දෙන්නේ මේ බින්දු ජල සම්පාදනයට මේ පද්ධතිය මගින් ඒ සහ මේ ක්‍රියාත්මක කිරීමේදී ඕනම කෙනෙකුට තමන්ගේ අඩු කාලයකින් මේ ගොවිතැනේ ජල පහසුකම් සපයලා දීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේකට සම්බන්ධ වෙලා තියෙන සෝලා පැනල් පද්ධතියත් එක්ක තියෙන මෝටරයක් ඒ ස්විච් එක ඔන් කරලා මේ පද්ධතිය සම්බන්ධ කරාන් පස්සේ මෙයා ස්වයංක්‍රීය අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන ඔය පැයක් වගේ කාලයක් ඇතුළත දවසකට එක් පැයක් ප්‍රමාණවත් අපේ ගම්මානයේ තුල ඒ පවුල් සියලු පවුල් ආවරණය වෙන පරිදි මේ පද්ධති ලැබිලා තියෙනවා බොහෝ ප්‍රමාණයකට. ඉඩමේ බෑවුමට හරස් අතට සීසෑම සහ භෝග සංස්ථාපනය බහුකාර්ය පාංචු සංරක්ෂණ වැටි භාවිතය තනි භෝග වගාව වෙනුවට භෝග වර්ග කිහිපයක් වගා කිරීම ශුද්‍ර ජල සම්පාදන පද්ධති පාදක කරගත් ඉහළ අස්වනු තාක්ෂණික පැකේජ භාවිතය ජල සම්පාදනය සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිතය ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය නැතහොත් රසායනික පොහොර සමග සන්හෙම් ගොම පොහොර කොම්පෝස්ට් සහ දහයියා අඟුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතය එලෙස මෙම ආදර්ශ ගම්මානයේ ක්‍රියාත්මක ප්‍රධාන සුහුරු දේශගුණ කෘෂිකාර්මික තාක්ෂණයන් සහ පිළිවෙත් ලෙස දැක්විය හැකියි. මගේ ඉඩමේ ඇත්තටම අක්කර 7ක් විතර තියෙනවා. අපේ අක්කර 7 සෑහෙන අක්කර ප්‍රමාණයක් මේ සෝලෝ මැෂින් එකෙන් අපි කරගන්නවා අක්කර 5ක් විතරම නොකඩවාම අවුරුද්ද මුළුල්ලේම ගොවිතැනක් මොනවා හරි තියෙනවා. ඒ වගේම අපි ස්ථිර භෝග අඹ පොල් වගා කරලා තියෙනවා. ඒවටත් වතුර සෝලෝ මැෂින් එක උපයෝගී කරගෙන තමයි ජල සම්පාදනය කරන්නේ. ඉතින් අපිට දැන් ඒ තාක්ෂණය හඳුන්වා දීමත් එක්කම අපේ ආර්ථිකෙත් සෑහෙන දුරට ඉහළ නැංවිලා තියෙනවා. අපි ඒ මුදල් වලින් අපේ දරුවන්ට උගන්වලා දරුවොනුත් දැන් ඇත්තටම සෑහෙන තැනකට යොමු කරන්න අපිට පුළුවන් වුණා. ඒ ආර්ථිකයේ ශක්තිමත් වෙච්ච හින්දා. ඉතින් අපිට එහෙම ආර්ථිකය ශක්තිමත් කරගන්න මහලුප්පල්ලම භෝග පරිශන ආයතනයෙන් විශාල රුකුලක් වුණා අපිට. ආර්ථික ශක්තිමත් කරගන්න එතුමන්ලාගේ තාක්ෂණික දැනුම සහ ඒ තාක්ෂණික උපකරණ උපයෝගී කරගන්න පුළුවන් වීම තමයි විශේෂයෙන්ම වැදගත්ම කරුණ උනේ අපේ. ඇත්තටම කාන්තාවක් විදිහට මම තමයි ගොඩාක් වෙලාවට මහත්යනේ මේ වතුර ජල සම්පාදනය කරන ඒවා කරන්නේ. දැන් මම මේ මැෂින් එක මේ දානවා. ඔය දැම්මහම
වතුර ජල සම්පාදන පද්ධතිය විවෘත කරලා තිබුණාම නිකම්ම වතුර ටික හැරවෙනවා. ඉතින් එහෙම වුණාම මේ අපිට හරි පහසුකමක් තියෙනවා. සාම්ප්‍රදායික පාංශු සංරක්ෂණ වැටි භාවිතයෙන් වෙනස්ව එම වැටි මත තෝරාගත් ආර්ථිකව ලාභදායී බහුවාර්ෂික භෝගයන් සංස්ථාපනය කර පවත්වා ගැනීම මෙම බහුකාර්ය පාංශු සංරක්ෂණ වැටිවල මූලික ලක්ෂණය වන අතර එමගින් පහත සඳහන් ප්‍රතිලාභ අපේක්ෂා කරනු ලබයි. පාංශු සංරක්ෂණ වැටියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම. සරු මතු පිටපස සෝදාපාලුවීමෙන් ආරක්ෂා කර ගැනීම. පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීම. රනිල බහුවාර්ෂික භෝග භාවිතයෙන් පසේ නයිට්‍රජන් තිරකිරීම. කොළ පොහොර සපයා ගැනීම. සත්ව ආහාර ලෙස යොදා ගැනීම. භෝග වගා ශුද්‍ර පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීම. අමතර ආදායම් මාර්ගයක් සපයා ගැනීම. වියලි කලාපේදී මෙම පාංශු සංරක්ෂණ වැටිවල වගා කිරීම සඳහා පහත සඳහන් භෝගවර්ග වඩාත්ම උචිත බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මුරුංගා, කතුරු මුරුංගා, දෙලුම්, දෙහි, ගිනිසීරියා යන භෝගවර්ග වඩාත්ම උචිතයි. මෙම නව පාංශු සංරක්ෂණ ක්‍රමවේදයේ සාර්ථකත්වය මේ වන විටත් ගොවීන් විසින් මනාව තහවුරු කර ගනිමින් තිබෙනවා. මුලින් අපි පාරම්පරික මේ වගා කරගෙන ගියේ. ඊට පස්සේ අපේ මායිලුප්පල්ලම කුචි පරීක්ෂණ ආයතන නිලධාරීතුමන්ලා ඇවිල්ලා මේක පරීක්ෂා කරලා බලලා වරුසා කාලේට මේ ඔක්කොම මේ පස හොදාන වැවට යනවා කියලා ඊට පස්සේ මෙයාලා අපිට මේ පස් ඇටි දාන්න මේ ලකුණු කරලා දීලා මේ මුදල් ප්‍රතිපාදන දීලා පස් ඇටි දාන්න කියලා අපිට කියලා දුන්නා. ඊට පස්සේ අපි පස් ඇටි දැම්මට පස්සේ ඒ නිලධාරීතුමන්ලා ඇවිල්ලා මුරුංගා, දෙහි, දෙලුම් එහෙම හදන්න කියලා මේ කියලා දුන්නා. ඊට පස්සේ අපි මේ මුරුංගා වගාව, දෙහි වගාව, දෙලුම් වගාව එහෙම කරගෙන ගියා. දැනට අපි පස සෝදාගෙන යාම වලක්කිලා දැන් පස ටිකක් සරු වෙලා තියෙනවා. මුරුංගා වලින් අමතර ආදායමක් කොහොමද කන්නකට ලත්තයක් එකමාරක් විතර අපි ආදායමක් මේ වෙනකොට ලබා ගන්නවා. ගොඩක විතන් කරන ගමන් මේ කුඹුරු වැඩත් කරනවා. කුඹුරු යල්කන්නට වැවේ වතුර නැති හින්දා මේ සෝලා පම්ප් එකෙන් තමයි වැඩ කරන්නේ. ඒකෙන් මට ලොකු හයියක් තියෙනවා. සෝලා පම්ප් එකෙන් තමයි දෙතුන් අක්කර 3ක් වගා කරනවා. වගා කරලා ගොඩක විතන කරන ගමන් ඒකෙන් වතුර ගන්නවා. ඒක ලොකු හයියක්. ඊට අමතරව ළඟ අහලා පහලා මේ ළඟ මේ ගොවි මහත්තයෙක් අක්කර 2-3ක් අපි මාරුවට දෙන්න වගා කරනවා මේ සෝලා පම්ප් එකෙන්ම. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතිය මගින්ද සාක් ප්‍රතිපාදනය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සී සක්සස් ව්‍යාපෘතිය මගින්ද ගම්මානයේ ගොවීන්ගේ කෘෂි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සපයා ඇත්තේ විශාල දායකත්වයක්. එසේ නම් නව තාක්ෂණික ක්‍රමෝපායන් තුළින් රට කෘෂිකර්මාන්තයෙන් සංවර්ධනය කර ගොඩනගමු. ඒ සඳහා ඔබටද ආරාධනා කරමු. ගොවි මහතුනි 2024-25 මහකන්නය සඳහා ඔබ වගා කරන කෘෂිභෝග 10ක් සඳහා කාලීනව වැදගත් තාක්ෂණික කෙටිපණිවුඩ නොමිලේ ලබා ගන්න. KSMS හිස්තනක්, නම හිස්තනක්, භෝගයේ අංක හිස්තනක්, දිස්ත්‍රික්කය සඳහන් කර 1920ට හෝ 071 201 1920ට SMS කරන්න. www.doa.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද 1920ට ඇමතුමක් ලබා දීමෙන්ද ඔක්තෝබර් මාස 15 වෙනි දිනට පෙර ලියාපදිංචි වන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවුඩයක්.